රාජ තෙල් 7 6වෙනි රාජ තෛලය. වසර 6කට 7කට පසුව තමයි අපි නැවත මේ රාජ තෛලය ලබා දීම කරන්නේ. නාරනන්දන විෂ්ණු රාජ තෛලය. ඔබ දන්නවා රාජ තෙලක් කියන්නේ කළ නොහැක්කක් නෑ. සාමාන්‍ය න්‍යාය අනුව ගන්න අපි එහෙම. කියන්නේ තෙල් වල තෛල වල තියෙන ප්‍රධානම තෙල් 7යි. ඒ තෙල් 7න් 6 වෙනි තෛලය තමයි නාරනන්දන විෂ්ණු රාජ තෛලය. මේකේ කියවෙනවා ಗುಣ ගොඩක්. අපි එක ගුණයක් ඔබට පැහැදිලි කරන්නම්. විශේෂයෙන්ම කියනවා රජුන් දැකීමට මෙලෙසින් යන්නේ. ශ්‍රියාවට තෙල් නලල තිලකලනු මහතුන් වෙත නඩු පවසන්නේ. මේ එක කවියක මම කොටසක් ගත්තේ. ඒකට මේ බලන්න මේකේ කියනවා රජුන් දැකුමට ඉස්සර කාලේ ගොඩාක් දුරට රටේ රජතුමාගෙන් ප්‍රසාදයක් ගන්න බලාපොරොත්තු වෙන අවස්ථාව වැඩි. ඒකට මේවා මැති ඇමතිවරු ප්‍රභූවරු ඉහළ අය භාවිතා කරපු රහස්‍යගත තෛල වර්ග. ඒකට ඔබ මේක රත්තරන් හෝ රිදී හෝ සුරේක දාලා පැලඳ ගන්නවා නම් ඔබ යන තැන ප්‍රසාදය ඇති වෙනවා. ඔබ යන තැන ඔබේ කීර්තිය ඇති වෙනවා. ඔබේ ගෞරවය ඇති වෙනවා. ඒ වගේම තමයි ඔබ කෙරෙහි ආකර්ෂණ ශක්තියක් ඇති වෙනවා. එතකොට ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ඔබට මේක රිදී හෝ රත්තරන් සුරේක දාලා පැලඳ ගන්න පුළුවන්. එහෙම පැලඳ ගැනීම තුලින් ඒ ව්‍යාපාරයට එන අය ඔබ කෙරෙහි ආකර්ෂණයක් ඇති වෙනවා. ඔබෙන් ඒ ව්‍යාපාරයට අවශ්‍ය දේවල් ගන්නවා. ඔබ දිනෙන් දින දියුණුවටපත් වෙනවා. ඒ නිසා දියුණුවට ව්‍යාපාර දියුණුවට තියෙන හොඳම තෛල වර්ග වලින් තෛල 7න් එකක් තමයි නාරනන්දන විෂ්ණු රාජ තෛලය. මේක රාජ තෙලක්. ඔබට අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි සියලු දෙනාට.